ආයුබෝවන් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. තවමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අද විවේකී දවසේ හොඳින් අවුව වැටුණ හින්දා අපි නිවසට බඩු ගේන්නත් එක්ක සුපර් මාකට් ගිහිල්ලා එන ගමන් තමයි චෙරි කඩන්න ගියේ. ලංකාවේදී නම් අපි ඉතින් අඹ, ජම්බු, පේර වගේ විවිධ පළතුරු ගස් වලින් කඩාගෙන කෑවට UK ආවට පස්සේ අපිට ඒ අත්දැකීම ගන්න අවස්ථාව ලැබුණේ නෑනේ. ඉතින් ගහකින් පළතුරක් කඩාගෙන කන ෆීලිං එක ගන්න තමයි අපි චෙරි කැඩුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ බබාලා දෙන්නත් ඔන්න චෙරි කඩනවා. ඉතින් මේ චෙරි ඇඹුල් වගේම පැණි රසකුත් මිශ්‍ර රසක් තියෙන්නේ. හුඟක් ඉදුණ ඒවා නම් පැණි රසයි. අපි විතරක් නෙමෙයි පාරේ අනේන අය චෙරි ගස් වලින් චෙරි කඩාගෙන කකා තමයි යන්නේ. මෙතන පුංචි පාක් එකක් තියෙනවා. ඒ පාක් එක වටේට චෙරි ගස් 15ක් 20ක් විතර වවලා තියෙන්නේ. ඉතින් කුරුල්ලන්ගේ සද්දෙත් ඕගොල්ලන්ට ඇහෙනවා ඇති. කුරුල්ලෝ පිරීලා මේ දවස්වල චෙරි ගෙඩි කන්න. ඉතින් වයිල්ඩ් චෙරි UK වලට වගේම යුරෝපයටත් ආවේනිකයි. චෙරි වල පෝෂක පදාර්ථ ගොඩක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිඔක්සිකාරක ගුණයනුත් වැඩි පළතුරක්. ඉතින් මේවා පළතුරක් විදිහට වගේම ආහාර රස ගන්නන්නත් ඩ්‍රින්ක් එකක් විදිහටත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ලංකාවේ ගොඩක්ම චෙරි දැකලා තියෙන්නේ කේක් වල ඩෙකරේෂන් කරන්න දාලා තියෙන චෙරි ගෙඩි. ඉතින් චෙරි ගස් ජෛව විවිධත්වයටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, යාළුවන්ටත් share කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ රසක් සමගින් අපි හමු වෙමු ආයෙත්. Thank you.